ලව් කාට කමක් නැද්ද? ලව් කරන ටිකක් කියලා දෙන්න. ප්ලීස් ලොකු දවුටේ සම්බන්ධයෙන් උත්තරයක් දෙනවා නම් ගොඩක් ළමයින්ට තියෙන ප්‍රශ්නමයි ප්‍රමුඛත්වය දෙන්න ප්‍රයොරිටි එක දෙන්න තේරෙන්නේ නැහැ. මොකටද මම ප්‍රයොරිටි එක දෙන්න ඕන? ඔයා හැමතිස්සෙම ප්‍රයොරිටි එක දෙන්න හදන එෆෑ එකට. ඒතර මේක අඩු වෙනවා. හොඳ පාර්ට්නර් කෙනෙක් නම් පුතා එයාත් ප්‍රයොරිටි එක දෙන්න ඕන මේ වැඩේට. මොකද ඔය දැන් ඔයා එෆෑ එකක් තියාගෙන ඉන්න ඔය තියෙන දේවල් තියෙන හම් වෙන එක, කතා කරන එක, මේ chat කරන එක, ඔය හැමදේම පුතා මින් ඉදිරියට වෙනවනේ. මේක තේරුම් ගන්න ඕන ඔයා. දැන් එයාව කසාද බැඳලා පස්සේ කතා කර ඉන්න බැරි දිගටම මං කියන ඒවා දිගටම සිද්ධ වෙනවා. නමුත් මේ දේ මේ ඒලල් කියන දේ මේ කාලේ ඕක දෙන්නම හරියට අවබෝධ කරගත්තොත් පුතා පට්ට සපෝට් එකක් ලැබෙනවා එයාකින් ඔයාට. ඔයා සපෝට් එකක් දෙනවා එයාට. මේවා හරියට තේරුම් ගන්න. හදවතට නෙමෙයි මේ කාලේ දෙන්න ඕන මොලේට ඉඩ. ඔළුවෙන් හිතන්න මේක බැලන්ස් කරන්න බෑ නම් වැඩකුත් නැහැ. ඒකනේ බං මිනිස්සු වෙලා ඉපදුනේ.